ඉතාලිය පුරා සංචාරය කරන ඕනම කෙනෙක්ට ඉතාලියේ දකින්නට තියෙන සුලභ දසුනක් තමයි ඉතාලි ක්‍රිස්තියානි පල්ලිය. ඉතින් මේ ඉතාලිය පුරා විහිදී පවතින මේ දේවස්ථාන වලින් ඉතාලියේ පැවතුණු පෞරාණික, ඓතිහාසික, ආගමික පසුබිම මනාවට කියාපානවා. ඉතින් ඉතාලියේ වෙරෝනා කියන්නේ ඉතාලි ජාතිකයන් හඳුන්වන විදිහට ඉතාලියේ තියෙන හදවත. ඉතාලියේ මේ වෙරෝනාවල ඒ වගේම හැම ගමකම වගේ පල්ලියක් දක්නට ලැබෙනවා. ඉතින් මම මේ අද ඇවිල්ලා ඉන්නේ ඒ වගේ ඉතාලියේ වෙරෝනාවල තියෙන තවත් එක් විශේෂ පල්ලියකට. මේක තියෙන්නේ වෙරෝනාවල බටහිර පැත්තට වෙන්න. මේ පල්ලියට කියන්නේ බැසිලිකාදි සංසේනෝ කියලා. එහෙම නැත්නම් සංසේනෝ දේවස්ථානය කියලා. ඉතින් හැම පල්ලියකට වගේම මේ සිද්ධස්ථානයටත් විශේෂ කතාවක් තියෙනවා. මොකද මේ ඉතාලියේ තියෙන හැම නගරයකම තියෙන හැම දේවස්ථානයකම මොකක් හෝ විශේෂත්වයක් තියෙනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පොඩි විස්තරයක් ගේන්න හිතුවා මේ පල්ලිය ගැන. වෙරෝනාවලට ආපු කාලය පුරාවටම මම මේ පල්ලිය ළඟින් කොතෙකුත් ගිහිල්ලා තිබුණත් මම දැනගෙන හිටියේ නෑ මේ පල්ලියේ තියෙන විශේෂත්වය. මේ පල්ලිය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ තමා නිර්මාණය කරන්න ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ පල්ලියේ ඒ 4 වන සියවසේ ඉඳලා නොයෙකුත් ආකාරයට ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. ඒ වගේම තමා රෝමනේස් කියන ගෘහ නිර්මාණයේ ශිල්පය ප්‍රදාන කරගෙන තමා මේ ගොඩනැගිල්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තව විශේෂයන් ගොඩක් තියෙනවා. මේකේ ඉතිහාස කතාවට අනුව මෙය අප්‍රිකානු සම්භාවයක් ඇති බිෂොප්වරයෙකු වන සංසේනෝ කියන බිෂොප්වරයා සිහිවීමට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ දේවස්ථානයේ පහළ මහලයේ එම සංසේනෝ කියන සාන්තුවරයාගේ දේහය තැන්පත්ව තිබෙනවා. මෙහි ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස දක්වා දිව ගියද මෙහි දැනට පවතින දේවස්ථානයේ ස්වරූපය 10 වන සහ 12 වන සියවසට අයත් වෙනවා. ඒ වගේම මෙය ක්‍රිස්තු වර්ෂ 1117 දී භූමිකම්පාවට ලක් වෙලා නැවත ප්‍රතිසංස්කරණයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි තව විශේෂත්වයක් තියෙනවා. මෙම ගොඩනැගිල්ල ඇත්තටම විශේෂයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ සුදු සහ රතු ගඩොල් වලින්. ඉතින් ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් වන රොමෑන්ස් ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයක් විදිහට මේක හඳුන්වනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි මෙහි ඇති ලෝකඩ දොර. එමෙන්ම විශාල වටකුරු ජනේලයද මෙම දේවස්ථානය ගොඩක් ලස්සන කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න ආදර අන්දරයක් වන රෝමියෝ ජුලියට් ආදර කතාවේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය මෙන්න මේ දේවස්ථානයේ සිදු වුණා කියලා තමයි ඉතිහාස කතා කියන්නේ. ඉතින් ඔවුන්ගේ විවාහ මංගල්‍ය රහසිගතව සිදු වුණා කියලා තමයි තවදුරටත් ඒ වගේ සඳහන් වෙන්නේ. ඉතින් මේ වෙරෝනා කියන්නේ ඉතාලියේ ලොකු සංස්කෘතික වටිනාකමක් තියෙන නගරයක්. ඉතින් වෙරෝනා වලට එන කෙනෙකුට මේ වගේ සංස්කෘතික වටිනාකම් තියෙන දේවල් නරඹලා ජීවිතයට ලස්සන අත්දැකීමක් එකතු කරගන්න පුළුවන්. ඇත්තටම අද දවසේ මෙම පල්ලිය ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරගන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද පල්ලිය විවෘත වෙන වෙලාවක් නොවන නිසා. ඉතින් ඕගොල්ලෝ දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. චාෝ!